මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මේකත් මූල්‍ය ප්‍රකාශනවල එක් ප්‍රධාන අංගයක්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියන්නේ ව්‍යාපාරයේ යම් නිශ්චිත දිනකට තියෙන වත්කම්, හිමිකම් හා වගකීම් නිරූපණය කරන ලේඛනයක්. අපි මේක සරල උදාහරණයකින් පැහැදිලි කරගමු. ABC ව්‍යාපාරයේ 2025/12/31 දිනට පහත අගයන් දක්වා ඇත. ඉඩම 18000යි, ගොඩනැගිලි 12000යි, 2025/1/1 දිනට ප්‍රාග්ධනය 40000යි, මුදල් 5000යි, ශුද්ධ ලාභය 2000යි, බඩු තොගය 3000යි, බැංකු ණය 2000යි, ණය ගැතියෝ 7000යි, ණය හිමියෝ 1000යි. ABC ව්‍යාපාරයේ 2025/12/31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදමු. මේකට එන්නේ ව්‍යාපාරයේ තියෙන වත්කම්, වගකීම් සහ ප්‍රාග්ධනය. ජංගම නොවන වත්කම් යටතේ ඉඩම් 18000යි, ගොඩනැගිලි 12000යි, ඒ දෙකේ එකතුව 30000යි. ජංගම වත්කම් යටතේ බඩු තොගය 3000යි, ණය ගැතියෝ 7000යි, මුදල් 5000යි, ඒ වගේ එකතුව 15000යි. එතකොට සියලුම වත්කම් වල එකතුව එනවා 30000යි, 15000යි, 45000ක්. හිමිකම් යටතේ 2025/1/1 දිනට ප්‍රාග්ධනය 40000යි, ශුද්ධ ලාභය 2000යි, ඒ වගේ එකතුව 42000යි. ජංගම නොවන වගකීම් තියෙනවා බැංකු ණය 2000ක්. ජංගම වගකීම් යටතේ ණය හිමියෝ ඉන්නවා 1000ක්. එතකොට ඒ තුනේ එකතුව 42000යි, 2000යි, 1000යි, 45000යි. එතකොට අපිට පේනවා සියලුම වත්කම් වල එකතුව හිමිකම් සහ සියලුම වගකීම් වල එකතුවට සමාන වෙනවා. ඒ කියන්නේ ගිණුම් කරන සමීකරණයේ වගේ වත්කම් සමාන වෙනවා ප්‍රාග්ධනයට සහ වගකීම් වලට.